මේ දැල් වෙන පහන් දකින්නට අනුරුද්ධ මහරහතන් වහන්සේ මතක් වෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ සංසාරේ කරපු විශේෂ පින්කමක් තමයි පහන් පූජාව. පහන් පූජා කරන අයට දීප්තිමත් ඇස් ලැබෙනවා. දිවස් ලැබෙනවා. භාවනා කරද්දී දුර තියෙන දේවල් භාවනාවෙන් දකින්න, ඒ වගේම කෙනෙක් මැරිලා ඉපදෙන හැටි දකින්න, ඈත තියෙන දේවල් දකින්න, ඒක එවැනි වූ ඥානයක් මිනිස්සෙකුට පහළ වෙනවා නම් ඒ පහළ වෙන ඥානෙ පිටිපස්සේ සංසාරේ කරපු පහන් පූජාවක පින්න තියෙනවා. දීපදෝ හෝති චක්කුදෝ කියලා පදාලා. දීප්තිමත් ඇස් ලැබෙනවා, දිවැස්ස ලැබෙනවා, ප්‍රඥායස ලැබෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ යමක වැහිලා තියෙන එක දුර වෙලා ඇත්ත පේනවා. ඔයාලට මේ ලයිට් නැත්තම් ආලෝකය නැත්තම් මේ තියෙන එකවත් පේනවද? මේ ආලෝකයෙන් කරන්නේ යමක ඇත්ත පෙනෙන්න සලස්සන. එතකොට ඒකෙන් වෙන්නේ අභ්‍යන්තරව පිනක් හට ගන්නවා. ජීවිතේ හේතුඵල ධමයෙන් හටගන්න මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ වෙන ප්‍රඥායස ප්‍රඥා ලෝකේ පහළ වෙනවා. ළඟදීන් උපාසිකාවක් මේ තමන්ගේ ජීවිතේ ගැන ලියලා යපු තැනක අපුල් හටානක් තිබ්බා. ඈ මේක තෝරලා බේරලා නෙවෙයි, ඇගේ කතාවක් තමයි කියලා තිබ්බේ. ඈ විවාහ වෙලත් මේ එයාගේ හිතේ මෙහිම මිනිස්සු ගේ තියෙනවා, හිතේ කාමාශාව අඩුවයි ඉන්නවා, කාමාශාව වැඩියි. ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය, සංසාරේ පුරුදු කරපු ස්වභාවය, ළඟ ළඟ ආත්ම භාවවලදී අපි හිටපු ආත්ම භාවවල ස්වභාවය බලපානවා මේවත් එක්ක. ඒ නිසා විවාහපත් වෙලා දරුවොත් ඉද්දී අර ස්වාමියාගෙන් ඒ ස්වාමියා සමග ජීවත් වෙනවට වඩා බැහි වෙලා හිටියා මේ ෆෝන් එකට. ඒකට ඒක එයාගේ හිතට වද දුන්නා. එයා වෙන මොකද අනාචාර වැඩ කළේ නැහැ. නමුත් එයා ෆෝන් එකත් එක්ක තනි වෙන වෙලාවේ ඈගින් ගොඩාක් කෙලෙස් වැගුරුණා. ඉතින් මෙයාට ලොකු ආසාවක් ඇති වුණා. රුවන්වැලිසෑයි පහන් 1000ක්. ඒ ගොඩාක් කරදර බාධා මැද්දේ ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ විශේෂී ඒ භූමියේ පහන් 1000ක් පූජා කළා. ඒ පූජාවෙන් පස්සේ අද වෙන්නක්වත් අර ආසාව ආයාමි නැහැ කියන්නේ. ඒක එහෙම නැති වෙලා ගියා කියන්නේ. එයා එහෙම හිතාගෙන කළේ නැහැ කියනවා. මේකෙන් මගේ හිතේ ආසාව දුරු වේවා කිය එහෙම හිතලා කළේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේට පහන් පූජා කළා. අපූර්ව එකක් ඒක. අපි ඔකට තර්ක විතර්ක කරනවටත් වඩා මිනිස්සුගේ හිතට ඒ පීඩනේ නැති වෙනවා නම් ඒ පින කොච්චර උතුම්ද? කොච්චර උතුම්ද? මම හරි කැමති පූජාවක් මේ පහන් පූජාව. අපේ ජීවිතේ තියෙන අන්ධකාරයක ප්‍රබලම අන්ධකාරය තමයි අවිද්‍යා අන්ධකාරය. පේන්නේ කිසිවක්. බුදුරජාණන් වහන්සේ වදාලා හිරු එළිය වැටෙන්නේ නැති, සඳ එළිය වැටෙන්නේ නැති, තරු එළිය වැටෙන්නේ නැති, පහන් එළිය වැටෙන්නේ නැති ලෝක තියෙනවා. තුට ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි මහා ඝන අන්ධකාරයන්නේ ස්වාමීනි ඔය අඳුරටත් වැඩි අඳුරක් තියෙනවද? තියෙනවා භික්ෂුව. හිරු එළිය වැටෙන්නේ නැති, සඳ එළිය වැටෙන්නේ නැති, පහන් එළිය මේ ලයිට් එළිය මොකවත් වැටෙන්නේ නැති, පහනක්වත් නැති, කණාමැදිරි එළියක්වත් නැති තැනක තියෙන තද අඳුරට වැඩි අඳුරක් කිව්වා අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යා අන්ධකාරය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. ඔබටත් අවබෝධ වෙලා නැහැ, මටත් අවබෝධ වෙලා නැහැ කියන්නකෝ. ඉතින් අඳුරේ තමයි ඉන්නේ අපි. අපි අඳුරේ ඉඳලා ප්‍රඥා ලෝකේ පහළ වෙලා ලෝකෙට ඇත්ත දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මය විචාරය කරන්න යනවා අපි. කොච්චර අවිද්‍යාවක්ද ඒක. මේක පිළිගන්නේ නැතුව
මහමෙර පර්වතය ගැන කියද්දි ඒවා කොහෙද තියෙන්නේ? මේ තද අන්ධකාරයක අපි ඉන්නේ. අපි ඇත්ත දැකලා නැහැ. ඇත්ත දැකපු මුනිවරයෙක්ගේ වචන අදාහ ගන්න. දැක්කද? ඉතින් ඒ නිසා ඔය එක කාරණාවක් නෙවෙයි ගොඩාක් තියෙනවා. තර්ක විතර්ක බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පද කඩ කඩ ਵਿਚාරය කර කර කොහෙද මේ යන්නේ? ඊළඟට අද තව රහසක් කියනවා. අපේ අනුරුද්ධ මුනිතුන් ප්‍රශංසා අපේ නිසා. ඒ තමයි සංසාරයේ මෙවැනි වූ පින්කම් කරලා බොහෝ පහන් බොහෝ ආලෝක පූජා ආදී පින්කම් සිදු කරලා මේකෙන් ලැබෙන එක පිනක්නේ දිවස තියෙන දෙවියන්දනේ. ඒ දෙදෙව්ලොවට ආධිපති සක්දෙවිඳු වෙලා ඉපදුණා. වැඩිපුරම ශ්‍රාවකයන් වහන්සේලා අතර සක්දෙවිඳු වෙලා වැඩිපුරම ඉපදිලා තියෙන්නේ අපගේ ආර්ය වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අපගේ මහ බෝධිසත්වයන් වහන්සේ සසරේ ගත කරනකොට මහා බෝසතුන්ට මහා ගෙදර වගේ තමයි තුසිතේ. ශාවකයන්ට මහා ගෙදර වගේ තමයි තවුතිසාව. හිමක් කොනක් නොපෙනෙන සංසාරය යන අපිට මහා ගෙදර වගේ තමයි හතර අපාය. නිතර නිතර යන තැන. අනුරුද්ධ මුනිදුගේ මහා ගෙදර තවුතිසා භවන. නැවත නැවත තුසිතේ සක්දෙවිඳු වෙලා උපදින. අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරන සංසාරේ හාවෙක් වෙලා ඉඳිද්දි තපස් රැක්කා. සීලේ සමාදන් වෙලා අද මාගෙන් යමක් ඉල්ලගෙන ආවොත් ඉල්ලගෙන එන ඕනම දෙයක් මන් දෙනවා කියලා මුළු හිතෙන්ම ඇත්තටම බොරුවට නෙමෙයි ඇත්තටම හිතනකොට සක්දෙවිඳුගේ විමන සෙලුණා. සක්දෙවිඳු බැලුවයි කියලා මේ සතෙක් හිතන දෙයක් අනුව හොඳ දෙයක් සතෙක් හිතුවත් දෙවියන් පවා දැනෙනවා නම් දුවේ පුතේ ඔයා හොඳ දෙයක් හිතුවොත් ඒක මේ විශ්වය දන්නවා. මිනිස්සු ගොඩාක් නරක දේවල් හිතන්න ඇති. ඒකෙන් විශ්වය කැළඹුණා. මහා වරුසා ආවා. කුණාටු ආවා. නාය ගියා. කඳු කඩාගෙන ආවා. මිනිස්සු දහස් ගාණක් පොළොවට වැදිලා ගියා. මිනිස්සු එකිනෙකාට චෝදනා කරගන්නවා. බුදු පිළිම බදාගෙන එහෙට මෙහෙට අදිනවා. සිවුරට ගරහනවා. වාද කරනවා, විවාද කරනවා. තුනුරුවන්ට ගරහනවා. මවුට ගරහනවා, පියාට ගරහනවා. ගුරුවරුන්ට විරුද්ධව ශිෂ්‍යයෝ නැගී හිටිනකොට ශිෂ්‍යයන්ට ප්‍රශංසා කරනවා. ලෝකේ ගුරුවරුන්ට විරුද්ධව ශිෂ්‍යයෝ නැගී හිටිනකොට ලෝකෙම ශිෂ්‍යයාට ප්‍රශංසා කරනවා. අවුරුදු 12ක 13ක ගුරු මාතාවකගේ ගුරු පියෙකුගේ කැපවීමට අවසානයේ තිරිසන් වචන වලින් නින්දා පාස ලැබෙන ලෝකෙ මේ විශ්වය කම්පා වෙනවා. එකතු වෙලා සමහරට එක සුළි කුණාටුවක් වේවි. මහා ජල ගැල්මක් වේවි. කොතනද වැරදි කාටද චෝදනා කරන්නේ කියලා මා දන්නේ නැහැ. විශ්වයට දැනෙනවා. සතෙක් හිතපු හොඳ දෙයකුත් සක්දෙවිඳුට දැනුණා. සක්දෙවිඳු පරීක්ෂා කරන. ඔබ හොඳ ගුණයක් පුරුදු කළොත් ඒක ඔබ යම් පරීක්ෂාවට ලක් කරනවාමයි. නෑ කිව්වොත් බොරු. දැන් අපි මෛත්‍රිය ගැන බණ කියනවා. අනිත් අය සමාදම් කරනවා. එළියට ගිය ගමන් තරහ ගන්න යමක් යෙදෙනවාමයි. කියන්නේ මෛත්‍රිය ගැන. නතර වෙන්නේ කාට හරි බැනලා. අපි ෆේල්. විශ්ව පරීක්ෂාවෙන් අපි ෆේල් වෙනවා. ඒ වගේ සක්දෙවිඳු වරහාව පරීක්ෂා කළා. වයසක මිනිස්සෙක් විදිහට ඇවිල්ලා ආහාරයක් කෙල්ලෝ. ගොඩාක් බඩගිනින් කිව්වා මට. හාවට දෙන්න දෙයක් නැතුව හාවා කිව්වා අද මගේ තපස තමයි. අද මගේ සීලේ අභිමතාර්ථය තමයි. ඉල්ලන කෙනාට ඕන දෙයක් දෙනවා. ඒ නිසා මිනිස
මාව ගන්න ආහාරයට. හාපැංච උඹ ඇත්තටම ඔය කියන්නේ? ඔව් කිව්වා. ගහන්න ඔබ ගිනි මැලයක් කිව්වා. ගිනි මැලයක් ගැහුවා. ආව එතනින්. මං ගිනි මැලයට පැන්නට පස්සේ පිච්චිලා ඒ දැවෙන පිච්චෙන රෝස් වෙන ඒ මාංශේ කාලා ඔබ කුස පුරව ගන්න කිව්වා. මට මේ ඇඟට වඩා සසරින් ඈතර වෙන්නේ උතුම් කිව්වා. ලෞතුරා සර්වඥතා ඥානෙ උතුම් කියලා ගිනි ගොඩට පැන්නා. ආවා. ඔයාලට හිතේනවා නේද එහෙම පණින්නේ කියලා? වෙන හාවන්න පණින්න බෑ. මේ ඉන්නේ නිකන් හාවෙක් නෙවෙයි බුදු වෙන කෙනෙක් අනාගතේ. බෝසත්වරුන්ගේ හිත මේ වත් පිටේ කැලේ දුවන හාවන්ට සංසන්දනය කරන්න එපා. සංසාරේ යම් කර්මානුරූප ස්වභාවයක් නිසා සතෙක් වෙනවා මිසක්ක මහ බෝධිසත්වයෝ හිත උතුම්. ගින්න මෙහෙම දැල් වෙනවා පුළුන් ගොඩක් උඩ ඉන්නවා වගේ. දැන් හාව බලනවා මම පිච්චෙන්නේ නැහැ. දෝතින් වඩා ගත්තා සක්දිවිඳු. දෝතින් වඩා ගත්තා සක්දිවිඳු. ඔබ උතුම් කිව්වා. මහා සත්වෙක් කිව්වා. ලෝකේටම විශාල සත්වයා කරනවා කිව්වා. ඔබ කල්පෙන් කල්පේ යුගින් යුග ඔබගේ උතුම් කටයුත්ත මා විශ්වයේ සටහන් කරනවා කිව්වා. හඳේ හාවාගේ ඡායාව වෙන්න සැලසුවා සක්දිවිඳු. එහෙනම් ඉගෙන ගත්ත ළමයි දැන් තර්ක කරන්න. හඳේ කොහෙද ඇඳලා තියෙන්නේ? හඳේ තියෙන්නේ ආවාට කියලා. අවිද්‍යා අන්ධකාරයේ ඉඳගෙන කිසිවක් පෙනෙන්නේ නැති අඳුරක ඉඳගෙන ලෝකේ අවබෝධ කරපු මුනිවරයෙක්ගේ වචනය අභියෝගයට ලක් කරන්න. ඔබට දැස පහළ වෙලා නම් මට නම් ඒ කවුලක් නැහැ. ආවාට තිබ්බත් නැතත් හඳේ ඉන්නේ හාවේ. ඒ හාවාගේ සටහන හඳේ පේන්න සැලසුවේ සක්දිවිඳු. ඒක යුගයෙන් යුගය මුනිවරුන්ගේ මුවෙන් මුව ඒ සසඳා වත අදටත් සාවාගේ උතුම් ක්‍රියාවේ කටයුත්ත. දැන් මං කියන්න හදන්නේ මෙයයි. ඒ සාවාගේ සටහන අදටත් මේ කල්පයේ පවතින තුරු ඒ හඳේ පේන්න ඡායාව පේන්න සලස්සපු සක්දිවිඳු තමයි අනුරුද්ධ මහරහතන්. ඉතින් හඳේ හාවා දකින ඔබ ඒ හඳේ හාවා පේන්න සැලැස්සූ සක්දිවිඳු අමතක කරලා. ඒ නිසා මේ කල්පය පවතින තුරු ඉරහඳ පවතින තුරු අප මහ බෝසතුන්ගේ පාරමිතාව මේ විශ්වයේ සටහන් කරපු ඒ සක්දිවිඳු අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ උත්තම ක්‍රියාව මේ කල්පයේම සත්පුරුෂයන්ගේ මතකයට සිහි කරනවා. මහා බෝසතුන්ගේ පාරමිතාව නොමැකෙන්ට විශ්වයේ ලියන්ට මහා යුග පුරුෂයෙක් වුණා අනුරුද්ධ මහරහතන්. එනිසා ඉරහඳට මතකයි අනුරුද්ධ මුනිදු. ආලෝකයේ යම් තැනකද අනුරුද්ධයන් වහන්සේ එතන කොතනක හරි හඳ එළිය වැටෙන්නේ හිරු නිසා. හිරුගේ එළියනුයි සඳ පෙනෙන සඳ කොයිතරම් හිරු එළිය කළත් ඒ සඳේ සාවානම් පේන. ඒ නිසා නොමැකෙන බෝසත් ගුණ කටින් නොකිව්වාට ලෝකේ සටහන් කරන්න සමත් වුණා අපගේ අනුරුද්ධයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේගේ ශ්‍රී නාමයට ඉදුවන එකම සෑය වැඩ සිටින්නේ මේ අසපුවේ මාවර මණ්ඩියේ ශ්‍රී ගෞතම විහාරයේ. ඒ නිසා පින්වතුනි සක්දිවිඳු කෙනෙක් වෙනවා කියන එක ලේසි නෑ. දැන් මිනිස්සු කියනවා සක්කරේ ආවත් මාව වෙනස් කරන්න බෑ. හරියට මේ එයා ලොක්කා සක්ක
ශුක්‍රයා පොඩි වගේ. කොයිතරම් කටවල් තියෙන පළියට මිනිස්සු පූජානන්ද දෙව්වත් තමන්ට යාම තුසි කියන්නේ තවතිසාව ඉක්මවල ඉහළ දිව්‍ය ලෝකයකට යන්න බැරි වුණොත් ඔබ කොච්චර පින්කම් කළත් සක්දිවිඳු යටම තමයි ඉපදෙන්නේ. සක්දිවිඳු ඉක්මවන්න බෑ. මම මේ කියන එක තේරෙනවද? කෙනේ තවතිසාව ඉක්මවල තුසිත යාමේ තුසිතේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවර්ති ආදී ඉහළ දිව්‍ය ලෝකවල කෙනෙක් ඉපදුන්නේ නැත්තම් බ්‍රහ්ම ලෝකවල කෙනෙක් ඉපදුන්නේ නැත්තම් ඒ අය ගොඩාක් දුරට අද කාලේ පින්කම් කරන අයගෙන් පින්වන්තයෝ බහුතරයක් උපදින්නේ චාතුම් මහරජගේ. ඉපදුනොත් ඊටම සුළු පිරිසක් තවතිසාවේ ඉපදෙන්නේ. කෝටියකට එක්කෙනෙක් වගේ තුසිත ගියොත් ඉතින් බ්‍රහ්මයෝ ගැන කවර කතාවක්. ඒ නිසා ඇත්ත කතාව තමයි අපි මේ සක්කරයා කියලා මේ සක්දිවිඳුගේ වචනේ මෙහෙම හැල්ලු කළාට ඔබ ගොඩාක් පින්කම් කළා දිව්‍ය ලෝකෙ ඉපදුණා සක්දිවිඳුගේ යටතේම තමයි ඉපදෙන්නේ. එදාට ඔබ අත් දෙක එකතු කරගන්න වෙනවා. ඒ සක්දිවිඳුගේ ආනුභාවය කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. පින්වතුනි මේ මැරිච්ච මල පෙරේතයන් වෙලාවේ මිනිසුන්ට ස්වභාවයෙන් ඉන්න බැරුව ඔළුව ඔල්ලනවා, ලෙඩ වෙනවා. මේ පෙරේතෙකුගේ ආනුභාවය බලන්නකෝ. ඒක අයලව ගන්න ලක්ෂ කීයක් වියදම් කරන්න ඕනද කියලා බලන්නකෝ. නේ? ඒතර මහා යකේ බලවත් යක්ෂේ. යක්ෂ සේනාධිපතිවරයෙක් බලය කොහොම ඇතිද? ආලෝක යක්ෂ සෙම්පතිතුමාට පුළුවන් කියනවා කිපිලා බැලුවොත් මෙයා මට ගොදුරක් කරගන්න ඕන කියලා අර උග්ගහක් ඇඹරෙනවා වගේ අර උණු වෙනවා කියනවා. මිනිස්සයා උණු වෙනවා. ඒ උණු වෙන මිනිස්සයාගේ ඕජාව මෙහෙම උරලා බොනවා යක්ෂයා. හැබැයි ඒ ඔක්කොම ඉන්නේ සතරවරන් දෙවියන්ගේ යටතේ. එතකොට සතරවරන් දෙවියන්ගෙන් වෙසමුණි දිව්‍ය රාජයාට පුළුවන් කෙනෙක් දිහා මෙහෙම තරහින් බැලුවොත් එහෙම එයා පුපුරනවා. ගින්දරට අබෑට දැම්මා වගේ යක්ෂයා පුපුරනවා වෙසමුණි දිව්‍ය රාජයා බැලුවොත්. ඒ නිසා යක්ෂයෝ අතිශයින් බයයි තමන් හේතු කරගෙන වෙසමුණි දිව්‍ය රාජයට තරහයයි කියලා. ඒ නිසා තමයි යක්කු එළවද්දි මේ වෙසමුණි දිව්‍ය රාජයාගේ වරමින් කිකියවේ මන්තරවල මිනිස්සු මතුරන්නේ. ඒ වෙසමුණි දිව්‍ය රාජයාගේ නාමයෙන් නිතර සිහි කිරීම ඒ අමනුෂ්‍ය යක්ෂයාව බිය ගවද්දවන එකක්. මොකද යාලා සියලු දෙනා වෙසමුණි දිව්‍ය රාජයාගේ යටතේ සිටින්නේ. මේ මිනිස්සු පින්වතුනි අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. අධර්ම රාගය, ඒ කියන්නේ රාගයට සීමා පනත් නැහැ. විෂම ලෝභය, අමුතු ලෝභකම් උපදිනවා. මිත්‍යා ධර්මය, ලෝකේ තියෙන ධර්මතා විෂම කරගන්නවා. මේ ලෝකේ තියෙන ධර්මතා තියෙනවා. කාන්තාවක් පිරිමියෙක් විවාහ කරගන්නවා. පිරිමියෙක් කාන්තාවක් විවාහ කරගන්නවා. ওই ස්වභාවය වෙනස් වෙනවා. එතකොට ඒක කියන්නේ මිත්‍යා ධර්මයක්. මේක ලෝකේ උපදින යම්කිසි අධර්මයක්. ඒ මනුස්සයාගේ ආයුෂ අඩු වෙනකොට ඒක වෙනවා. ලෝකේ වෙනවා. ඒකට ප්‍රශංසා කරනවා. ඒ විතරක් නෙවෙයි තව ඒ කාලේ මිනිස්සු වර කසාද බැන්දා, දරු මල්ලු හැදුවා. ඒ මිනිස්සුන්ට මනුස්ස ලෝකේ කරන්න තව කටයුතු තිබ්බා. එහෙම නැතුව කාමයේ වෙනුවෙන්ම ජීවිතේ නොයෙක් විදියට කාමයේ පිනවන්න එක ක්‍රම භාවිතා කරන. ඒවා අධර්ම රාගයත් එක්ක උපදින. මිත්‍යා ධර්මත් එක්ක උපදින. මිත්‍යා දෘෂ්ටිය බහුල වෙන. ධර්මයේ හැසිරෙන හොඳ මිනිස්සුන්ට ව්‍යසන කරන, කරදර කරන බලවත් යක්ෂෝ ඉන්නවා. උන් මෙල්ල කරන්න බෑ. වෙසමුණි දිව්‍ය රාජයාගේ බල තේජසින් ඔවුන්ට අතපය හොල්ලන්න බැරි විදිහට දූපත් වල හිර කරලා තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. හැබැයි මිනිසුන්ගේ අතර අර විදියට වාද විවාද කරගෙන
ගෞරවේ නැති වුණාට පස්සේ මිනිස්සු තිරිසන්නු වගේ හිත් තියෙන කාලෙට ආවට පස්සේ සතරවරන් දෙවියෝ මිනිස්සු රකින්නේ. ඒ දෙවිවරුන්ට හිතෙනවා දැන් යක්කුන් හිර කළා වැඩක් නැහැ කියලා. ඒ යක්කු නිදහස් කරන. නිදහස් කරපුම ඇවිල්ලා බුරුදු පිටින් මිනිසු මරන්නේ. ලෝක ජනගහනය අතිශයින් අඩු වෙනවා කියනවා. වෙසමුණි දිව්‍ය රාජයා යකුන් නිදහස් කළොත්. බුද්ධ වචනේ තියෙන. මේ ලෝක ජනගහනය අඩු වෙන්න හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී එකක් එලෙස වදාලා. ඒ නිසා මේ ජනගහනය රකින්න මිනිසුන්ට වෙන බලවත් උවදුරු රකින්න බලයේ ශක්තිය වෙසමුණි දිව්‍ය රාජයාට තියෙනවා. ඒ නිසා කෝටි ගණන් යක්ෂයෝ වෙසමුණි දිව්‍ය රාජයාට හිස නවාගෙන යටහත් පහත්වයි සිටින්නේ. මනුස්ස ලෝකෙට පරිගන්න ආවත් එතුමාගේ වචනකින් හරි අවසරයක් ඇතුව තමයි එන්නේ. ඒකටයි වෙසමුණි වරම තියෙනවා කියන්නේ. නිකන් අත ගහන්න ඉන්නේ නැහැ. ඔන්න ඔය වෙසමුණි දිව්‍ය රාජයාත් සක්දෙවිඳුගේ යටතේ ඉන්නේ. කවදාවත් වෙසමුණි දිව්‍ය රාජයා සක්දෙවිඳුගේ හිත රිද්දන්නේ නැහැ. එතනින් උඩ තියෙන තවතිසාවේ දෙවිවරුන්ගේ බල අනුභවය කොහොම ඇතිද? ඔය චාතුම් මහරජකේ දෙවිවරුත් තවතිසාවේ දෙවිවරුත් කවදාවත් සක්දෙවිඳුගේ හිත රිද්දලා නැහැ. කොච්චර පුණ්‍ය තේජසක් කොච්චර ආනුභාවයක් සක්දෙවිඳු තුල තියෙනවද? එවැනි වූ ආත්ම භාව ලක්ෂ ගණන් කෝටි ගණන් නැවත ලැබපු සංසාරේ හිත ගොඩක් පිරිසිදු කරපු කෙනෙක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ. නේ? ඒතර මහා යකේ බලවත් යක්ෂේ. යක්ෂ සේනාධිපතිවරයෙක් බලය කොහොම ඇතිද? ආලෝක යක්ෂ සෙම්පතිතුමාට පුළුවන් කියනවා කිපිලා බැලුවොත් මෙයා මට ගොදුරක් කරගන්න ඕන කියලා අර උග්ගහක් ඇඹරෙනවා වගේ අර උණු වෙනවා කියනවා. මිනිස්සයා උණු වෙනවා. ඒ උණු වෙන මිනිස්සයාගේ ඕජාව මෙහෙම උරලා බොනවා යක්ෂයා. හැබැයි ඒ ඔක්කොම ඉන්නේ සතරවරන් දෙවියන්ගේ යටතේ. එතකොට සතරවරන් දෙවියන්ගෙන් වෙසමුණි දිව්‍ය රාජයාට පුළුවන් කෙනෙක් දිහා මෙහෙම තරහින් බැලුවොත් එහෙම එයා පුපුරනවා. ගින්දරට අබෑට දැම්මා වගේ යක්ෂයා පුපුරනවා වෙසමුණි දිව්‍ය රාජයා බැලුවොත්. ඒ නිසා යක්ෂයෝ අතිශයින් බයයි තමන් හේතු කරගෙන වෙසමුණි දිව්‍ය රාජයාට තරහයි කියලා. ඒ නිසා තමයි යක්කු එළවද්දී මේ වෙසමුණි දිව්‍ය රාජයාගේ වරමින් කිකියවේ මන්තරවල මිනිසු මතුරන්නේ. ඒ වෙසමුණි දිව්‍ය රාජයාගේ නාමයෙන් නිතර සිහි කිරීම ඒ අමනුෂ්‍ය යක්ෂයාව බිය ගවද්දවන එකක්. මොකද යාලා සියලු දෙනා වෙසමුණි දිව්‍ය රාජයාගේ යටතේ සිටින්නේ. මේ මිනිස්සු පින්වතුනි අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. අධර්ම රාගය, ඒ කියන්නේ රාගයට සීමා පනත් නැහැ. විෂම ලෝභය, අමුතු ලෝභකම් උපදිනවා. මිත්‍යා ධර්මය, ලෝකේ තියෙන ධර්මතා විෂම කරගන්නවා. මේ ලෝකේ තියෙන ධර්මතා තියෙනවා. කාන්තාවක් පිරිමියෙක් විවාහ කරගන්නවා. පිරිමියෙක් කාන්තාවක් විවාහ කරගන්නවා. ওই ස්වභාවය වෙනස් වෙනවා. එතකොට ඒක කියන්නේ මිත්‍යා ධර්මයක්. මේක ලෝකේ උපදින යම්කිසි අධර්මයක්. ඒ මනුස්සයාගේ ආයුෂ අඩු වෙනකොට ඒක වෙනවා. ලෝකේ වෙනවා. ඒකට ප්‍රශංසා කරනවා. ඒ විතරක් නෙවෙයි තව ඒ කාලේ මිනිස්සු වරි කසාද බැන්දා, දරු මල්ලු හැදුවා. ඒ මිනිස්සුන්ට මනුස්ස ලෝකේ කරන්න තව කටයුතු තිබ්බා. එහෙම නැතුව කාමයේ වෙනුවෙන්ම ජීවිතේ නොයෙක් විදියට කාමයේ පිනවන්න එක ක්‍රම භාවිතා කරන. ඒවා අධර්ම රාගයත් එක්ක උපදින. මිත්‍යා ධර්මත් එක්ක උපදින. මිත්‍යා දෘෂ්ටිය බහුල වෙන. ධර්මයේ හැසිරෙන හොඳ මිනිස්සුන්ට ව්‍යසන කරන, කරදර කරන බලවත් යක්ෂයෝ ඉන්නවා උන් මෙල්ල කරන්න බෑ. වෙසමුණි දිව්‍ය රාජයාගේ බල තේජසින් ඔවුන්ට අතපය හොල්ලන්න බැරි විදිහට දූපත්වල හිර කරලා තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. හැබැයි මිනිසුන්ගේ අතර අර විදියට වාද විවාද කරගෙන
ගෞරවේ නැති වුණාට පස්සේ මිනිස්සු තිරිසන්නු වගේ හිත් තියෙන කාලෙට ආවට පස්සේ සතරවරන් දෙවියෝ මිනිස්සු රකින්නේ නැහැ. ඒ දෙවිවරුන්ට හිතෙනවා දැන් යක්කුන් හිර කළා වැඩක් නැහැ කියලා. ඒ යක්කු නිදහස් කරන. නිදහස් කරපුවම ඇවිල්ලා බුරුදු පිටින් මිනිස්සු මරන්නේ. ලෝක ජනගහනය අතිශයින් අඩු වෙනවා කියනවා. වෙසමුණි දිව්‍ය රාජයා යකුන් නිදහස් කළොත්. බුද්ධ වචනේ තියෙන. මේ ලෝක ජනගහනය අඩු වෙන්න හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී එකක් එලෙස වදාලා. ඒ නිසා මේ ජනගහනය රකින්න මිනිසුන්ට වෙන බලවත් උවදුරු රකින්න බලයේ ශක්තිය වෙසමුණි දිව්‍ය රාජයාට තියෙනවා. ඒ නිසා කෝටි කෝටි ගණන් යක්ෂයෝ වෙසමුණි දිව්‍ය රාජයාට හිස නවාගෙන යටහත් පහත්වයි සිටින්නේ. මනුස්ස ලෝකෙට පරිගන්න ආවත් එතුමාගේ වචනයකින් හරි අවසරයක් ඇතුව තමයි එන්නේ. ඒකටයි වෙසමුණි වරම තියෙනවා කියන්නේ. නිකන් අත ගහන්න ඉන්නේ නැහැ. ඔන්න ඔය වෙසමුණි දිව්‍ය රාජයාත් සක්දෙවිඳුගේ යටතේ ඉන්නේ. කවදාවත් වෙසමුණි දිව්‍ය රාජයා සක්දෙවිඳුගේ හිත රිද්දන්නේ නැහැ. එතනින් උඩ තියෙන තවතිසාවේ දෙවිවරුන්ගේ බල අනුභවය කොහොම ඇතිද? ඔය චාතුම් මහරජිකේ දෙවිවරුත් තවතිසාවේ දෙවිවරුත් කවදාවත් සක්දෙවිඳුගේ හිත රිද්දලා නැහැ. කොච්චර පුණ්‍ය තේජසක් කොච්චර ආනුභාවයක් සක්දෙවිඳු තුල තියෙනවද? එවැනි වූ ආත්ම භාව ලක්ෂ ගණන් කෝටි ගණන් නැවත නැවත ලැබපු සංසාරේ හිත ගොඩක් පිරිසිදු කරපු කෙනෙක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ.